ඒ වුණාට උදේ ඉඳලා කෑ ගහනවා මට තෑග්ගක් දෙන්නේ නෑ මට කවුරුත් දෙන්නේ රෝස බලන්න දෙන්න කියලා. ඒ වුණාට එයා රත්තු ඇඳගෙන මම බලන්නේ සැලෝන් එකේ වැඩ. හරිද මේ කස්ටමර්ස්ලා දිගටම කෑ ගහන්නේ. කොහෙද යන්නේ? වැලන්ටයින් සම්පන්න. කායික නවරන්නද එහෙනම් හැපි වැලන්ටයින් ඩේ කියලා මේක දෙනවා. ලබන අවුරුද්දේවත් දෙයියනේ. බඳින්න මට දෙන්න හම්බ වෙන්නේ මේ හැමෝම දෙනවලු තෑගි. හරිද? පුංචි තෑග්ගක් එනවා කියපු ගම මේ ෂෝ එකකට යන ගම මේ එනවා කිව්වා. ඊට පස්සේ මට හක් ගාලා මේ පුංචි තෑග්ගක් හදාගත්ත පවුනේ හිත හැදෙන්න. ඔයාලා බලාගෙන ඉන්නවා නම් මේ අනේ දෙයියනේ කියලා ලබන අවුරුද්දේවත් කවුරු හරි හම්බ වෙන්නේ. මේක මංගලික කරලා එවපු එකක්ද නෑ ඒක. ඔව් එවපු එකක් කියලා හිතා ගන්න. ඇත්තටම එහෙම එකක් තමයි. මේ යා වෙන එකක් එවපු එකක්. මේ යාට හම්බ වෙච්ච gift එකක්. මං ටැග් උතුම් ටැග් කියලා ඒක එහෙම දුන්නා මම නෙමෙයි හැබැයි දුන්නේ ටැග්. බොරු. නේ සීරියස් ඇත්ත ඒක. මේ කවුරු හරි ගමන්නේ අපිට තෑග්ගක් කියලා. ඒ බලන්න. thank you. thank you බලන්න. ලබන අවුරුද්දවත් අනේ ඔයාලා කවුරු හරි මේ මෙයාට මැරි කරන්න කෙනෙක් හොඳ කෙනෙක් ප්‍රොපෝස් කරන්න අනේ. එතකොට එතකන් යාළුවෝ තෑගි දිනවලු. ඒක කොහොමද? මේ මට මොනවා දෙනවා? ඔයා තෑගි අම්මුණානේ. මට තෑගි අම්මුන්නේ නෑ. ඊදරේකේ ගන්න කියලා කල්පනා කරේ 1 2 3 4 මේ බොරුවනේ මට මං එහෙම කෙනෙක් නෙමෙයි ගියා. මට මේක එක්කනකට හොයනවා කියලා මට මං කියනවා පාරට රැන්නේ සිට මම්මා. තුන් කතරේ කිට්ටා බොරුවා. මේ එහෙම කවුරුත් බෑ මට. නැත්තම් මගේ දිහා පින්නක් කම් බලන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. ඔය අල්ලගෙන ඉන්න කවි ඉක්මනට යන්න ඕනි වැලන්ටයින් සමරන්න. මෙතන මේ මර යුද්ධේ කෝල් දෙනවා. ඕ ගාලා මේ යන්න බරක් වෙලා. මම මේ වැලන්ටයින්ස් ඩේ යන්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකට යන්නේ. ඒකත් කියලා ඇත්තට අන්තිමට නුවර යන ගම මේ පොඩක් ටච් කරගෙන යන්න ආවා. ඒ උදේ ඉඳලා මට මුකුත් නැහැ. මට මුකුත් නැහැ. හරි කයිට කේක් කිව්වා. අංකෝ එන්න එනන් කියලා. ඇවිල්ලා යන්න ඉන්න කියලා. thank you. එනකට මට ගෙනත් දුන්නේ නැහැ. හලෝ නිකන් පාන් වාඩියක දෙයක් වගේ. එන ගම මොන හරි අරන් එන්න. ඔයා හිමිකාරය අද හම්බුනොත් බැරි විලා හරි මං අරන් එන්න. ඕ ලාගෙන ඉන්න පරිස්සමට. එනම් පරිස්සමට මෙයාත් එක්ක එන්න. ප්‍රාර්ථනා කරනවා ආදරය නිසා දුකින් ඉන්න හැමෝගෙම හිත් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරේ බලාපොරොත්තුෙන් ඉන්න අයට ඒගොල්ලන්ට ගැළපෙන ඒ විදිහේ ආදර අවංක ආදරයකට අවංක ආදරයක් හම්බෙන්න ඕනේ.